හුඟක් අය කියන්නේ බුද්ධිමත් අය දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ කියලා. ඒකනම් බොරුවක්. ගොඩක් අය දෙවි කෙනෙක්ව විශ්වාස කරනවා. වෛද්‍යවරු, නීතිඥවරු, ගුරුවරු, විද්‍යාඥයන් පවා. කාර් එකක් දැක්කම මං කල්පනා කරනවා කවුද මේක හැදුවේ කියලා. බුද්ධිමත් අය තමයි ඒක ඩිසයින් කෙරුවේ. කාර් එකක් පාරේ දුවන තත්ත්වයට ගේන්න ගොඩක් දේවල් කරන්න තියෙනවා. කාර් එකක් හදන්න කවුරු හරි ඉන්න ඕනේ නම් මේ මිනිස්සු, මේ පොළොව, මේ විශ්වය හදන්නත් කවුරු හරි ඉන්න ඕනේ. ඒක හරියට ඔයා බීච් එකේ ඇවිදගෙන යද්දි හිස් බෝතලයක් දකිනවා. පීදුරු හදන්නේ වැලි වලින් නිසා මං අහන්නේ බුද්ධිමත් කෙනෙක් කියයිද ඒ බෝතලේ ඉබේටම හැදුණයි කියලා. කොහොමදවත් නෑ. පර්යේෂකයන් කුමි මාළු වගේ සත්තු දිහා බලලා අලුත් දේවල් හදනවා. නැත්නම් තියෙන දේවල් තවත් දියුණු කරනවා. ඔයාලා දන්නවනේ පිළිහුඩුවව. උගේ හොටේ හැඩය නිසා ඌට පුළුවන් පියාඹගෙන ආපු වේගය ගොඩක් අඩු කරගන්නේ නැතුව කිමිදිලා මාළු අල්ලන්න. ඌව බලලා ඉන්ජිනියර්ස්ලා ජපානයේ බුලට් ට්‍රේන් එකේ ඉස්සරහ හැදුවා උගේ හොටේ හැඩයට. ඒ නිසා වේගය 10%කින් වැඩි වුණා. ඉන්ධන වැයම 15%කින් අඩු වුණා. සමහර ප්ලේන් පියාසර කරන්නේ පරිගණකයක් ආධාරයෙන්. ඒ පරිගණකයේ ප්‍රමාණය අල්ලක් තරම් පොඩි. ඒත් ඒක මොකක්ද? මොනාක් සම්නලයට තියෙන්නේ ඇල් පෙනිති තුඩක තරම් පුංචි මොලයක්. ඌට පුළුවන් කැනඩාවේ ඉඳන් මෙක්සිකෝවට යන පාර හොයාගන්න. කිලෝමීටර් 3000ක විතර දුරක්. ඒක පුදුමයි. සත්තු දිහා බලලා හදපු දෙයට මිනිස්සුන්ට ගෞරවය ලැබෙනවා නම් ඒ සත්තුන්ව හදපු එකට ගෞරවය ලැබෙන්න ඕනේ කාටද? අපි අවට ඉන්න කුරුල්ලෝ, සමනල්ලු, මාළු වගේ හැම දෙයකින්ම නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා පැහැදිලි. තවත් විස්තර දැනගන්න ඕනේ නම් jw.org කියන අපේ වෙබ් අඩවියට ගිහින් ප්‍රකාශන යටතේ ඇති සියල්ල ඇති උනේ අහම්බෙන්ද කියන සංගරාව ඩවුන්ලෝඩ් කරගන්න.